සුපරසකේ පිළිගන්න සිදුන මතක් මගේ YouTube channel එකට අද මම ඔයගොල්ලෝ කියලා යන්නේ මෙන්න මේ දවස්වල ට්‍රෙන්ඩ් එක මෙන්න මේ වගේ Ghibli style photos හදාගන්න කොහොමද කියලා ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න ඇති. ඉතින් මෙන්න මේ ට්‍රෙන්ඩ් එක අලුත් ට්‍රෙන්ඩ් එකක් කියලා තිනවා. ඔයගොල්ලෝගේ WhatsApp එකේ වගේ profile images වල වගේ මම හුඟක් දැකලා තියෙන මේවා මෙන්න මේ විදිහට තමන්ගේ picture එකක් අරගෙන ඒක මෙන්න මේ Ghibli style එකේ photo එකක් කරගන්නවා. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේ කොහොමද හදාගන්නේ කියලා මේ විදිහට මම sample image එකක් අරගෙන ඔයගොල්ලන්ට මේක කරන්න හැටි කියලා දෙන්නම්. ඉතින් වැඩිම ගානක් අපි යමු අද වීඩියෝ එකට. හරි මුලින්ම ඔයගොල්ලන් කරන් තියෙන ඔයගොල්ලන්ගේ Chrome browser එක මෙන්න විදිහට open කරගන්න. ඊට පස්සේදී Chrome browser එකේ chat එකේ chat GPT කියලා මෙන්න මේ වගේ එතන search bar එකේ search කරගන්න. ඊට පස්සේදී ඔයගොල්ලන්ට මේ chat GPT account එක හදන වීඩියෝ මම ඔයගොල්ලන්ට කලින් කරා. ඒක මෙන්න මේ කාඩ් එකෙන් බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ chat GPT එකේ search bar එකේ මේ plus icon එක select කරලා ඔයගොල්ලන්ගේ photo එක ඔයගොල්ලන්ට කැමති photo එක මේ විදිහට select කරගෙන මෙතනට දාගන්න. ඊට පස්සේ මම දැන් මෙතන type කරනවා මෙන්න මෙතන make this image into a Ghibli style image කියලා. මෙන්න මේ දැන් මේ මෙතන ටෙස්ට් එක අනුව තමයි ඔයගොල්ලෝ මේක type කරගන්න ඕනේ. මෙන්න මේ ටෙස්ට් එක type කරගන්න. ඉතින් ඊට පස්සේ මම type කරගෙන ඉවරලා මම දැන් මෙතන make this image into a Ghibli style image කියලා ලියලා මෙන්න මේ chat GPT මේ message එක send කරනවා මෙතන. ඊට පස්සේ ඔයගොල්ලන්ට විනාඩි 5ක කාලයක් වගේ ගියාට පස්සේදී ඔයගොල්ලන්ගේ image එක Ghibli style image style එකට convert කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් මේකට සාමාන්‍ය විනාඩි 5ක විතර යනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ network speed එක තමයි ඒක වෙන්නේ. දැන් මෙන්න මේ විදිහට ටික වෙලාවක් යනවා. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් මගේ මෙන්න මේ ආපු image එක Ghibli style image එකක් වුණා. ඔයගොල්ලන්ට මේක මේ background එකම ඕන නැත්නම් removebg.com එකට ගිහින් මේක background remove කරගන්න පුළුවන්. මම ඒක ගැන වීඩියෝ එකක් කරා. ඒකේ මේ කාඩ් එකෙන් ගිහලා ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ දවස්වල හොඳ ට්‍රෙන්ඩ් එක මෙන්න මේ image එක හදාගන්නේ. එහෙනම් අද වීඩියෝ මම මෙතන අවසන් කරනවා. ඉතින් මේ වීඩියෝ එකේ මම ප්‍රශ්න තිබුණා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන් රිප්ලයි කරනවා. අනිත් වීඩියෝස් ටිකක් බලන්න chat GPT එක හදාගන්න විදිහ සහ removebg එක background එක remove කරගන්න විදිහ. ඉතින් මේ වීඩියෝ එකට like කරන්න, මේ වීඩියෝ එකට අපිට share කරන්න, subscribe කරන්න. එහෙනම් අපි යන්නේ ඊළඟ වීඩියෝ එකේ හමුවෙමු.